අපි අද මේ යන්නේ මුගදෙනෙක් අතර කතා බහට ලක් වෙලා තියෙන අද්භූතයි සහ පොල්මන් ඉන්නවා කියලා විශ්වාස කරන ස්ථානයක් නරඹන්න. වර්ෂාවෙන් බාධා ඇති වුණත් අපේ ගමනාන්තය දක්වා අනිවාර්යෙන්ම යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි අද යන්නේ දික්කන්ද වලව්ව බලන්න. දික්කන්ද වලව්ව ඇත්තටම ප්‍රසිද්ධ වෙලා තියෙන මේ හොල්මන් ඉන්නවා කියන කාරණාවත් එක්කනේ. ඉතින් මේ හින්දාම තමයි අපි යහුසුලුනේ මේ දික්කන්ද වලව්ව බලන්න යන්න. දික්කන්ද වලව්ව බලන්න යන අතරමඟදී මං ඔයාලට කියන්නම් මේ දික්කන්ද වලව්වේ ඉතිහාසය ගැන. ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල සහ කිරිඳිවැල යා කරන 231 බස් මාර්ගයේ වතුර්ගම දික්කන්ද ප්‍රදේශයේ තමයි මේ දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ. අක්කර 100ත් 300ත් අතර භූමි ප්‍රමාණයක පිහිටලා තියෙන මේ දික්කන්ද වතුයායේ හරි මැද්දට වෙන්න දික්කන්ද වලව්ව පිහිටලා තියෙනවා. පර්වතයක් මුදුනක පිහිටලා තියෙන හින්දම මේකට গুপ্ত ස්වභාවයක් අරගෙන තියෙනවා කියලා ගම විශ්වාස කරනවා. 20 වන සියවසේදී පමණ නැත්තම් 1920 ගණන් වල තමයි මේ දික්කන්ද වලව්ව ඔබේසේකර පවුල විසින් නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මෙහි කාමර 100ක පමණ ප්‍රමාණයක් තියෙනවා කියලා හැමෝම කිව්වට ඇත්තටම මෙහි තියෙන්නේ කාමර 20ක පමණ ප්‍රමාණයක්. අපි අද ඇවිල්ලා ඉන්නේ ගොඩක් දෙනෙක්ට කාමර ලක්කුම් පාන බලන්න. ඒ ගාමක් දික්කන්ද වලව්ව බලන්න තමයි ඉන්නේ. මොන වගේ වාතාවරණයක් ඇති වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි පාරේදී දැක්කා පාරට බෙවන අවස්ථාවක්. වලව්ව දින කන්දොඩ අපිට ගොම් බාහිරට දෙන්නේ නැහැ වලව්ව. ඒ කියන්නේ පැහැදිලිව දර්ශනය වුණේ නැහැ. අපි එකිනෙකා තරවත්තා මේ ළඟ තියෙන ආරාම සේනාසනය මෙතනින් දැන් හරියට මොනවද කියලා බලන්න තමයි දැන් අපි යන්නේ. අත්‍තරම කිව්වොත් අද වර්ෂාව වෙනත් අපිට බාධා කරලා දින්නේ මේ වෙලාවේ. මෙතනදී අපි ආපු ආරාම සේනාසනයකට ප්‍රකාශ ගම්මට කිව්වා මේ අපිට මේ පන්දු උඩට තව ගියොත් දික්කන්ද වලව්ව අපිට හොඳට බලා ගන්න පුළුවන් කියලා. හැබැයි මේ අපිට නම් යන්න දෙන්නේ නැති කතාවක් කිව්වේ. අපි කොහොම හරි යුද්ධ කියලා බලමුකෝ මේ අනිත් දික්කන්ද වලව්ව පේනවද කියලා. එන මන්ට කියන්න. කලින් අපි ආවා වගේ දැන් මේ අපි උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ට කියන්නේ පෙට්ටකම් කන්ද ආරණ්‍ය සේනාසනය. අපිට මෙතෙන්ට ආවට පස්සේ පේනවා මේ දික්කන්ද වලව්වේ හැබැයි වහලේ කොටස විතරයි අපිට පේන්නේ මේ වෙලාවේ. කියන්නේ මේ අද වර්ෂාවක් තියෙනවා ඒත් එක්කම මේ ගස් වලට වැහිලා තියෙන්නේ. අපිට මෙතෙන්ට වහලේ විතරයි අත්‍තරම් පේන්නේ දික්කන්ද වලව්ව. වලන් ලක්ෂණ පොතන්තාව ස්කේන හොඳ view එකක් තියෙනවා. ඔයාලට මේ වෙලාවේ බලන්න පුළුවන් මේ දික්කන්ද වලව්වේ වහලේ කොටස විතරයි තියෙන්නේ නැතන බලන්න. ඔයාලට පේනවා ඇති දික්කන්ද වලව්ව. අපි පොඩ්ඩක් ලං කරලා බලමු view එක මොන වගේද කියලා. ඇත්තටම වහලේ කොටස පමණයි අපිට දකින්න තියෙන්නේ මේ වෙලාවේ. මං කිව්වා වගේ අපි ඉන්නේ මෙතන ආරණ්‍ය සේනාසනේ උඩම කොටසේ. කියන්නේ ගල් තලා උඩ තමයි ඉන්නේ. මෙතෙන්ට පේන ආකාරය තමයි තියෙන්නේ මේ දික්කන්ද වලව්ව. මම කලින් මතක් කරපු ආකාරයට අපි බලන්න ආවේ දික්කන්ද වලව්වනේ. එතකොට අපි දික්කන්ද වලව්ව බලන්න ආවේ මේ පෙට්ටකම් කන්ද කියන ආරණ්‍ය සේනාසනය. එතකොට එතන විතරක් නෙමෙයි අපිට තව ලස්සන දර්ශනයක් හම්බුණා. එතන හරිම රිද්ම ජනක දෙයක් මේක. ඔයාලට බලන්න තියෙන එක නෙමෙයි. පොඩි කල්පයක් හදලා ඉන්නවා. සුදු ආධාරකයක් මත තමයි මේ ගල රිංගිලා තියෙන්නේ. පල්ලයට කෙරෙන්නේ නැතුව. ඔයාලට පේනවා. ඔයාලට බලන්න පුළුවන් නේද? ආරණ්‍ය සේනාසනයට නැග්ගට පස්සේ අපි නම් හිතුවේ දික්කන්ද වලව්ව හොඳට බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට අපිට හරියටම බලා ගන්න පුළුවන් වුණේ දික්කන්ද වලව්වේ වහලේ කොටස විතරයි. නමුත් අපිට ආරංචියක් ආවා දික්කන්ද වලව්ව ඉතාමත් සමීපයට දර්ශනය කරගන්න පුළුවන් ස්ථානයක් ගැන. අපි දැන් යන්න සූදානම් වෙලා ඉන්නේ අන්න ඒ තැනට.
කලින් මතක් කරා වගේම දැවිල්ලා ඉන්නේ දික්කන්ද වලව්ව බලන්න. ඉතින් දික්කන්ද වලව්ව ළඟටම පේන ස්ථානයට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මගේ දකුණු පසින් තියෙනවා කන්ද මුදුනේ දික්කන්ද වලව්ව. ගොඩක් දෙනෙක් කියන්නේ මේ දික්කන්ද වලව්වේ කාමර 100ක ප්‍රමාණයක් වගේ තියෙනවා කියලා. ඒ වුණාට බැලුව බලනකොට මෙතන දෙලින්ද තියෙන්නේ නම් කාමර 20ක් විතරයි. මේවා ටික තමයි අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද මේ තියෙන ආකාරය ඇතුලේ මොන වගේ තත්ත්වයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අද දවසේදී අපිට සෙන්ට යන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපි කලින් ආරණ්‍ය සේනාසනයකට ගියා. ඔයාලට මතක හරියටම දර්ශනය වුණේ නැහැ දික්කන්ද වලව්ව. අපිට වහලේ කොටස පමණයි දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ. දික්කන්ද වලව්ව ළඟටම පේන ස්ථානයකට තමයි ඇවිල්ලා ඉන්නේ. අතට මෙතන මේ කනත්තක් තියෙනවා. මේ කනත්තට දික්කන්ද වලව්ව සමීපව දර්ශනය වෙනවා. එතකොට මේ බලන්න පුළුවන් මට මේ ගොඩක් අය කියනවා මේකට යන්න බෑ කවුරුත් යන්නේ නැහැ කියලා. හැබැයි මේ වත්තේ වැඩ කරන කට්ටිය නම් යන පාටක් තමයි පේන්නේ. මොකද මේ බිත්ති කවර්ණ වෙලා හැම නැහැ. පේන්ට් කරලා තියෙන්නේ හොඳට සුදු පාට. අපිට මේ ඈතට පේන හොඳට තින්ට ගව් පාරක් තමයි පේන්නේ. ලස්සන දර්ශනයක් මෙතන. දහවල් කාලේ ආපු හින්දාද මන්දා අපිට නම් කිසිම අద్භූත බවක් මේ ස්ථානයේ දැනුනේ නැහැ. නමුත් රාත්‍රී කාලයේදී මොන වගේ අద్භූත ස්වභාවයක් මේ ස්ථානයේ ගන්නවද කියන කාරණාව ගැන අපි කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මොකද අපිට දික්කන්ද වලව්ව ඇතුළට යන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපි වත්ත ඇතුළට ඇතුල් වෙලා ඇත්තටම මේ දික්කන්ද වත්ත ඇතුලේ කවුද ඉන්නේ කියලා දැක ගන්න ඕනේ හින්දාම අපි දික්කන්ද වත්ත ඇතුළට ගියා. අපි එතන හිටිය කාර්යාලයේ හිටපු මිස් කෙනෙක්ගෙන් ඇහුවා අපිට දික්කන්ද වලව්ව බලන්න යන්න දෙන්න පුළුවන්ද කියලා. එතුමිය අපිට කිව්වේ දික්කන්ද වලව්ව බලන්න කිසි කෙනෙක්ට අවසරයක් හිමි වෙන්නේ නැහැ කියලා. ඒ වගේම එතුමිය කිව්වෙත් මෙච්චර කල් වැඩ කරපු මමවත් දික්කන්ද වලව්ව බලන්න ගිහිල්ලා නැහැ කියලා. දික්කන්ද වලව්ව ඇතුළට අපිට යන්න බැරි වුණාට මේ දික්කන්ද වලව්ව ගැන අනාවරණය කරන්න ඕන කාරණා කිහිපයක්ම අපිට තියෙනවා. පළවෙනි කාරණාව තමයි සෝෂල් මීඩියාවල ගොඩ දෙනෙක් සඳහන් කරලා තිබ්බ කාරණාවක් තමයි මේ දික්කන්ද වලව්වේ කාමර 100ක් විතර තියෙනවා කියලා. නමුත් ඇත්තටම මෙතන වැඩ කරන මුරකරුවන්ගෙන් සහ සේවක මහතුන්ගෙන් දැනගත්ත කරුණු අනුව අපිට දැනගන්න හම්බුනේ ඇත්තටම මෙතන කාමර තියෙන්නේ 10ක් 12ක් පමණ ප්‍රමාණයක් කියලා. නමුත් ඒවා සාමාන්‍ය නිදන කාමරවලට වඩා ප්‍රමාණයෙන් විශාලයි කියලා තමයි මෙතන වැඩ කරපු හැමෝම කිව්වේ. ඒත් එක්කම තමයි මෙතන කිසිම හොල්මනක්වත් කිසිම අద్භූත දෙයක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව එක හෙලාම මෙතන වැඩ කරපු හැමෝම කිව්වා. මුල් කාලයේදී නම් දික්කන්ද වලව්වට යන්නේක තහනම් කරලා තිබිලා නැහැ. මොකද කිව්වොත් රජගෙදර පරවියෝ වගේ චිත්‍රපටිත් මේ ස්ථානයේ රූගත කරලා තියෙනවා. දික්කන්ද වලව්වේ තිබ්බ පෞරාණික භාණ්ඩවලට හානි කරපු නිසාත් ඒ වගේම ඒවා සොරාගෙන අරගෙන ගිහිල්ලා තියෙන හින්දාත් දික්කන්ද වලව්වට ඇතුළු වෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා කියලා මෙතන ඉන්න සේවක මහතුන් කිව්වා. නැතුව මෙතන කිසිම හොල්මනක්වත් අద్භූත දෙයක්වත් සිද්ධ වෙන නිසා දික්කන්ද වලව්වට යන එක නතර කරලා තියෙනවා කියලා කිසිම වෙලාවක වුන් කීවේ නැහැ. ඇත්තටම දික්කන්ද වලව්වේ හොල්මන් ඉන්නවද නැද්ද කියන කාරණාව ගැන මේ වෙලාවේ මම සනාථ කරන්න යන්නේ නැහැ. මොකද අපිට දික්කන්ද වලව්ව ඇතුළට යන්න හැකියාවක් ලැබුණේ නැති හින්දා. පිටතේ ඉඳන් බලලා අපිට ඇතුළේ වෙන දේවල් ගැන කියන්න බෑනේ. ඒ හින්දා අපි මේ වෙලාවේ ඒ ගැන කතා කරන්නේ නැතුව ඉමු. දික්කන්ද වලව්ව ඇතුළට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. වාසනාවකට. ඉතින් බලමු අපි ඉස්සරහට දික්කන්ද වලව්වට කොහොම හරි යන්න පුළුවන්ද කියලා. තවත් සමීපයට යන්න පුළුවන්ද කියලා අපි බලමු. ඉදිරි වීඩියෝ වලින් ඔයාලට අරගෙන එන්නම් කොහොමද අපි දික්කන්ද වලව්වට ගියේ කියලා. අමතක නොකර මංචාරියා YouTube channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා ඔයාලගේ යාළුවෝ හැමෝටම බලන්න share කරන්න.